ඔන්න ඉතින් චාමරසික අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ වෙහිකල් එකේ ඉන්ටීරියර් එකට ගොඩාක් වැදගත් දෙයක් ගැන. ඒ තමයි කොහොමද ෂීට් කුෂන් එකක් හරියාකාරව කරගන්නේ කියන දේ ගැන. අපි කියලා දෙන්නම් ඔයාට එකින් එක කුෂන් එකක් කරගද්දී ඔයා සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද කියන එක ගැන. මුලින්ම කිව්වොත් ඔයාගේ වාහනේ කුෂන් වලට, ඔයාගේ වාහනේ ෂීට් කුෂන් වලට quality leathers apply කරනවා කියන්නේ ඒ වගේම ප්‍රොෆෙෂනල් තැනකින් කරගන්නවා කියන්නේ ඒකේ තියෙන quality එක, ඒකේ තියෙන finishing එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් මේ දේවල් එක්ක ඔයාගේ වාහනේ තියෙන ඉන්ටීරියර් එකේ තියෙන වැලියු එක විතරක් නෙමෙයි මුළු වාහනේම තියෙන වැලියු එක අනිවාර්යෙන්ම වැඩි වෙනවා. ඔයාගේ වෙහිකල් එකට මේ කරන කුෂන් එකට හොඳ ට්‍රෙඩින්ග්ස්, හොඳ ක්වොලිටි ලෙදර්ස් වලින් යූස් කරලා හදන නිසා මේක ගොඩාක් කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ වෙහිකල් එකේ මේ ඉන්ටීරියර් එකට එන ඩැමේජ් එක සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්. කුණු දූවිලි, දාඩිය පැල්ලම් මේ හැම දෙයක්ම වගේ සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්. ඔයා කවදාරි දවසක මේ වෙහිකල් එක රීසෙල් කරොත් ඔයාට ලොකු වාසියක් ගන්න පුළුවන් මේ දේවල් නිසා. මොකද ඔයාගේ ඉන්ටීරියර් එක හරි ලස්සනට පිළිවෙලට පිරිසිදුව ගොඩ කාලයක් වත් තියාගෙන ඒ දේ මේන්ටේන් කරගෙන ඉන්නවා නම් ඔයාට මේක රීසෙල් කරන දවසට කිසි ප්‍රශ්නයක් නැතුව ගොඩක් වටිනා විදියට ඔයාට රීසෙල් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ නිසා ඔයාගේ කුෂන් එක, ඔයාගේ ෂීට් කුෂන් එක හරි විදියට හරි මැටීරියල්ස් යූස් කරලා හරි ක්වොලිටි ලෙදර්ස් යූස් කරලා මේක කරගත්තොත් තමයි ඒ වැඩේ ඔයාට ලස්සනට කවදාරි දවසක රීසෙල් කරන වැඩේ හරියට කරගන්න පුළුවන්. මේ මැද ඔය ක්වොලිටි ලෙදර්ස් වලින් කරන්නත් පුළුවන්. ඒ වගේම තව ලාභ ඔප්ෂන් එකකුත් තියෙනවා. හැබැයි ඒක අතට නම් ලාභයි කියලා මුලදී හිතනවා. හැබැයි ඒක හරිම తాවකාලිකයි. මොකද ඔයා ඒ తాවකාලික වැඩේ කරගත්තොත් ඔයාට හරි අඩුවට කරගන්න පුළුවන්. ඒක ලෝ ක්වොලිටි වලින් හදන නිසා. ලෙදර්ස් නෙමෙයි යූස් කරන්නේ. සමහරට ලෙදර් වෙන්න පුළුවන්. ලෙදර් එකට ෆැබ්‍රික් එක එකතු කරලා වෙන්න පුළුවන් ඒවා හදන්න. ඉතින් ඒ ෆැබ්‍රික් එකතු වෙලා හදන ලෙදර්ස් එච්චර ගණන් නැහැ. ඒවා හරි අඩු ගානට ගන්න පුළුවන්. හැබැයි මෙහෙම අඩු ගානට අරගෙන ඔයාට වැඩි කාලයක් ඒක පාවිච්චි කරන්න බැරි නම් අවුරුද්දක් යන්න කලින් ඒ ට්‍රෙඩින්ග්ස් ගැලවෙනවා නම් මේ ෆේඩ් වෙනවා නම් ඉතින් ඒකෙන් කිසිම තේරුමක් නැහැනේ. ඉතින් අපි බලන්නේ පුළුවන් තරම් අපි ගන්න බඩුව, අපි බඩුවක් ගත්තත් අපි මොනවා හරි දෙයක් කරගන්නවා නම් ඒක වැඩි කාලයක් පවත්වා ගන්න තමයි අපි උත්තරීම උත්සාහ කරන්න ඕනේ. ඉතින් මෙච්චර අපි ආදරය කරන වාහනයට අපිට ගොඩක් වටින වාහනේ. ඉතින් මේ වාහනයට අපි දෙයක් ඇප්ලයි කරනකොට අපි ආයෙ ගලවලා ආයෙ අවුරුද්දකින් දෙකකින් ආයෙ සෙට් කරනවා කියන්නේ ඒක වාහනයට කරන්න මාර අපරාධයක්. මොකද ඒක හැම වෙලේම ගලවලා ආයෙ දානවා කියන්නේ ඒක ගොඩක් ඩැමේජ් වෙනවා. වාහනේ ඩැමේජ් වෙනවා. ඉතින් හැම වෙලේම කුෂන් හදන තැනකට ගිහිල්ලා ඔක ආයෙ ගලවලා ආයෙ දාද්දී අනිවාර්යයෙන්ම සීරින් වෙන්න පුළුවන්, ඒක දූවිලි යන්න පුළුවන්. කියන්නේ ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේක අපේ කාලේ වගේ. එතනත් ගොඩක් කාලයක් යනවානේ. දැන් අපි ඕක ඊටකට යන කාලේ දැන් අවුරුද්දකට දෙකකට ඕක හැම වෙලේම අපි යන්න ගියොත් එහෙම ඕකට යනවානේ ලොකු කාලයක්. අපිට මොනවා හරි වාහනය වැඩකට පාවිච්චි කරන්නත් අපිට කාලයක් නැති වෙනවා. මොකද අපි හැම වෙලේම සර්විස් කරන්නයි එහෙට මෙහෙට දුවන්න ගත්තොත්. ඒ නිසා ඔයා ක්වොලිටි ලෙදර්ස් ඇප්ලයි කරගන්න හොඳ තැනකින් ඔය වැඩේ කරන්න යනවා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ ඔයාට අවුරුදු 3ද අවුරුදු 2.5 ඊට වඩා හරි ඔයාට පාවිච්චි කරගන්න පුළුවන් මේක. අපි වාහනයක යනවා නම්, අපි වාහනයක් ඩ්‍රයිව් කරනවා නම් අනිවාර්යයෙන්ම වාහනේ කම්ෆර්ටබල් වෙන්න ඕනේ. මොකද එක දිගට වැඩි වෙලාවක් එකම ඉරියව්වෙන් අපි ඉන්න තැනක් තමයි වාහනේ, අපි වෙහිකල් එක ඇතුලේ අපි යන වෙලාව. එතකොට මේ යන වෙලාවේ අපිට අපහසුතාවයක් දැනෙනවා නම් ඒක අපිට ගොඩක් දැනෙනවා. මොකද අපි එකම ඉරියව්වෙන් ඒ ගමන යන නිසා. අනිත් දේ තමයි ඔයා විතරක් නෙමේ වාහනේ යන්නේ. ඔයාගේ ළමයි යන්න පුළුවන්, ඔයාගේ වයිෆ් යන්න පුළුවන්, ඒ වගේම තමයි වැඩිහිටියොත් යන්න පුළුවන්. ඒ නිසා සුව පහසුව ගැන, වාහනේ කම්ෆර්ටබල් එක ගැන මීට වඩා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. කම්ෆර්ටබල් විතරක් නෙමේ, අපි තව දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ තමයි අපියරන්ස් එක. ඕනම වෙහිකල් එකකට ඒ වෙහිකල් එකට ආවේනික වෙච්ච අපියරන්ස් එකක් තියෙනවා. එතකොට අපි මේ වැඩේ කරද්දී අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපියරන්ස් එක කොහොමද අපි වෙහිකල් එකට මැච් කරලා අපි මේ වැඩේ කරන්නේ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් Porsche කාර් එකක්. Porsche වෙහිකල් එකක් ගත්තොත් එහෙම ඒකේ තියෙන්නේ ක්ලාසික් and ලක්ෂරි මික්ස් එකක්. අනිත් පැත්තට ගත්තොත් එහෙම Ford Raptor වගේ එකක් ගත්තොත් ඒක off road වාහනයක්. එතකොට ඒ දෙක එකිනෙකට appearance වෙනස්. ඉතින් ඒ විතරක් නෙමේ travel කරන අය appearance එකට ගැලපෙන විදිහට තමයි ඒගොල්ලෝ design කරන්නේ. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝගේ interior එක මෙන්න මේ වගේ වෙන්න ඕනේ කියලා. එතකොට daily use කරන්න වගේ නම් ඒගොල්ලෝ ඒකට ගැලපෙන්න තමයි appearance එකට ගැලපෙන්න තමයි ඒගොල්ලෝ cushion එක design කරගන්නේ. ඉතින් මේ හැම දෙයකටම අවබෝධයකින් හොඳට හිතලා බලලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් මේ වැඩේ
සෙල්ලම් වැඩක් නෙමෙයි. ඉතින් මේ හැම quality එකක් එක්කම තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් කාගාවින්ද අපි මේ වැඩේ කරන්නේ? අන්න ඔතනදි තමයි චාමර ස්ටිකර් ඉන්නේ. චාමර ස්ටිකර් එකෙන් ඔයාට දවස් 3ක් 4ක් නෙමෙයි. ඔයා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ආවනම් ඔයාට one day මේ සර්විස් එක කරගන්න පුළුවන්. ලංකාව පුරා විහිදුණු ශාඛා රසක් තියෙන ඒ වගේම දුබයි වලත් ශාඛාවක් තියෙන චාමර ස්ටිකර් ලංකාවේ ඉන්න හොඳම කුෂන් වරු සහ හොඳම ටෙක්නීෂියන්ස්ලා ඉන්නේ චාමර ස්ටිකර් එකේ. චාමර ස්ටිකර් වැඩනියමයි වගකීම් සහිතයි. එහෙනම් ඉතින් මේ වගේ වටින වීඩියෝස් බලන්න චාමර ස්ටිකර් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එන්නේ. එහෙනම් ඉතින් අද අපි ගිහින් එන්නම් අපි චාමර ස්ටිකර්